ආයිබෝවන් විවේක ඉරිදා දවසේ ඔන්න අදත් ආවා වත්තට වත්ත දැක්කම තමයි පිස්සු හැදෙන්නේ. ගිහිල්ලා බලමුකෝ වත්තේ රවුම කොහොමද කියලා. මාළු මිරිස් වගාවේ මේ හංගේරිය කියන ප්‍රභේදය තමයි මේ තියෙන්නේ. මේක ව්‍යාපාරික කෘෂිකර්මාන්තයට තරම්ම ගැලපෙන්නේ නැහැ. නමුත් මම අත්හදා බැලීමක් විදිහට මම මේකෙන් ගස් 20ක් 30ක් දැම්මා. මේ වතුර ලයින් එකත් මේ විදිහටම දැම්මා. බට ටික සෙට් කරලා ඒතර කරදරේකුත් නැහැ. එරපුවා මෙහෙම වතුර එනවා. නමුත් ඵලදාවේ නම් චූටි අඩුවක් තියෙනවා. මම මේක නිර්දේශ කරන්නේ මේ ප්‍රභේදය හංගේරිය කියන ප්‍රභේදය. මේක නම් ව්‍යාපාරික කෘෂිකර්මාන්තයට ගැලපෙන්නේ නැහැ. නමුත් ගෙවත්තට නම් මේකෙන් පැල 10ක් විතර දාගත්තා නම් අපිට දෛනිකව මේකෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඈ පොඩ්ඩක් එලිපෙහෙලි කරලා කජුගස් 50ක් විතර වගේ දාන්න අදහසක් තියෙනවා. මේක හර්ෂ පැලතවාණෙන් ගත්තේ මෙතන ආරච්චි කට්ටුවෙන් රුපියල් 300යි පැලයක්. මං පැල 20ක් ගෙනාවා. ටිකෙන් ටික පොඩ වටේ විතර සුද්ධ කරලා ෂේප් එකේ ඉඳගෙන ගියා. දැන්ට මම පැල 10ක් ඉඳලා තියෙනවා. ඉතුරු 10ක් බලන්න ඕනේ. ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා මේ කැලේ කපා ගන්න ඕනේ. මේ කැලේ තමයි පුදුම ලෙඩේ වෙලා තියෙන්නේ. නියම පළතුරක් නේ. උගුරැස්ස. තාම ඉදිලා නැහැ. මාස දෙකක්වත් යයි. ඉතින් උගුරැස්ස ගෙඩිය කරලා බලන්න පුළුවන්. බෙරළු ගෙඩි පැහෙන කාලේ මට බැන්දාලේ කියලා සින්දුකුත් තියෙනවනේ. මෙන්න ටොප් වෙරළු කාලා බලමු. ඖෂධයක් විදිහට ගත්තත් නියම බෙහෙතක් ආ. ටිකක් එක්කන කරඹ මේ. මෙන්න බඩු. පොඩක් කිරි ගතියක් තියෙන නමුත් බොහොම ගුණදායි පළතුරක් මේ කරඹ. ලේ වගේ වැක්කෙන්නම. සිම්පල්. බිලික්. කොස්සා